ජිම් බොයිස්ලා අද මම ඔයාලට පෙන්වන්න දන්නේ ඔයාලා අපර් චෙස්ට් එක ફોකස් කරනවා අපර් චෙස්ට් එක හදාගන්න ගොඩාක් try කරනවා එතකොට අපර් චෙස්ට් එක කරද්දි එහෙම නැත්නම් අපර් චෙස්ට් එක engage කරද්දි ඔයාලා chest workout එක කරද්දි කරන පොඩි වැරදි තමයි මම අද ඔයාලට පෙන්වන්නේ ඒවා හදාගත්තොත් ඔයාලට දැන් ඔයාලා කරනවා නම් 60ක් 70ක් ඔයාලට 80 90 engagement එක හදාගන්න පුළුවන් අපර් චෙස්ට් එකට පළවෙනි වැරද්ද තමයි ඔයාලා කරන මෙන්න මේ සීට් එක ඔයාලා දැන් weight එක අපි ඩම්බෙල් හරි බාබෙල් හරි ඔයාලගේ ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා නම් මේ සීට් එකේ හරිද ඔයාලා අනිවාර්යෙන් මේක මෙන්න මේ විදිහේ උඩට හදා ගන්න ඕනේ. මොකද අපි දැන් මෙතනින් weight එක ගත්තාම හරිද ඊට පස්සේ මෙතන අපිට හොඳ ෆික්ස් එකේ තියෙන්න ඕනේ right. මෙතන hip එක හොඳට මේ සීට් එකේ හොඳ ෆික්ස් එකේ තියෙන්න නැත්තම් වෙන්නේ ඔයාලා මෙහෙම weight එක දාපුවාම මේක ඉස්සරහට අපි ලිස්සලා යනවා මේ විදියට. එතකොට ඔයාලට දැන් අප්ස් දෙක තුනක් කරගෙන යද්දි මෙහෙම ඉස්සරහට මේ යනවා නම් ලිස්සලා එතකොට ඔයාලට හරියට කරගන්න බෑ. ඒක එන සිම්පල් මේක මම හිතනවා ගොඩක් අය දන්නවා. මේ ඉතින් මේක මම කියන්නේ මේක ලොකු මිස්ටේක් එකක් නෙමෙයි ගොඩක් අය කරන්නේ නැහැ. ඒ වුණාට මේක ඉස්සෙල්ලාම හදාගන්න ඕන වැරද්දක්. හරි. මේ විදිහට සීට් එක. පළවෙනි වැරද්ද. පළවෙනි මිස්ටේක් එක. අපර් චෙස්ට් එක ફોකස් කරද්දි. දැන් ඔයාලා අපර් චෙස්ට් එක ફોකස් කරද්දි මෙහෙම ගත්තා. ඔයාලා දකින්න ඇති. සමහර අය හරිද? අපර් චෙස්ට් එක මෙහෙම කරද්දි මෙන්න මෙහෙම හිප් එක මෙන්න මෙහෙ උඩ. මේ හිප් එක මෙහෙම උඩ මේ විදිහට. මේක කරන්න එපා. මෙහෙම හිප් එක උඩට යනවා කියන්නේ ඔයාලට අපර් චෙස්ට් එකට එන්ගේජ් වෙන ප්‍රමාණය එන්න අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. හරිද? මොකද හිප් එක මෙහෙම උඩට යන්න වෙන්නේ මෙතනින්. එතකොට ඔයාලට අපර් චෙස්ට් එකට ફોකස් වෙන එන්ගේජ් වෙන ප්‍රමාණය අඩු වෙනවා. right? එතකොට ඔයා මේ හිප් එකෙන් fully help එකක් ගන්නවා ඔයා weight එක push කරන්න. ඉතින් ඒක ලොකු වැරද්දක්. හරි ඊළඟ වැරද්ද තමයි ගියා. right අපර් චෙස්ට් එක මම ගොඩාක් අය දැකලා තියෙනවා මෙහෙම අංශක 90ක් විතර එළියට ගෙනල්ලා අත හරිද එල්බෝ එක මෙන්න මේ විදියට පුෂ් කරනවා. මේ විදියට පුෂ් කරන්න එපා බලන්න. හොඳට බලන්නවා. මේ ෂෝල්ඩර් එන්ගේජ්මන්ට් එක වැඩි වෙනවා මෙතනදී අපර් චෙස්ට් එකට වැඩිය. මේ ඔයාලා රැප්ස් 3-4ක් කරලා ඊට පස්සේ යද්දි කෙලින්ම ෂෝල්ඩර් වල ෂෝල්ඩර්ස් වලට තමයි තනිකර ඔයාලගේ මසල් එන්ගේජ්මන්ට් එක යන්නේ. හරිද? ඉතින් අපර් චෙස්ට් එක මෙතන මෙහෙම වුණ ගමන් ෂෝල්ඩර් එකට එන්ගේජ් වෙනවා. ඉතින් ඒක එක වැරද්දක්. හැම වෙලේම අපර් චෙස්ට් එක ફોකස් කරද්දි හොඳට මෙතනින් මේ ආච් එකක් තියලා right ඊට පස්සේ මේ ගානට පේනවනේ එල්බෝ පොඩ්ඩක් නැරෝ එකට තියෙන්න ඕනේ. මෙහෙන් අංශක 90කට විතර එළියට ගෙනියන්නේ නැහැ. පොඩි නැරෝ එකක්. හරිද? ඊට පස්සේ හොඳට chest එක උඩට hip එක පාදට. ඒක තමයි තවත් ලොකු වැරද්දක්. ඊට පස්සේ ඊළඟ වැරද්ද තමයි අපි ගන්නවා මේ විදිහට right ඊට පස්සේ මම දකිනවා ගොඩක් අය කරනවා ඕවර් ස්ට්‍රෙච් කරනවා. ඒ කියන්නේ අපේ දැන් range of motion එක මේ ගන්නටනේ තියෙන්නේ. හරිද? එතකොට මෙයා කරන වැඩේ වෙන්න මේ විදිහට fully stretch කරනවා. එතකොටත් වෙන්නේ මොකද්ද? ඔයාගේ upper chest එකේ engage එකට ඇවිල්ලා එතනින් ඒක release වෙලා ඊට පස්සේ වෙන්නේ shoulder engage වෙනවා. මේ විදිහට fully stretch කරපුවාම. ඒක නිසා මෙහෙම ඔයාගේ නිකට තියෙන්නේ eye level එක ප්‍රමාණයට ගියන්නේ. හරිද? මෙහෙම eye level එක ප්‍රමාණයට ගෙනාවා. හරිද? එතන තමයි range of motion එක තියෙන්නේ. ඊට පස්සේ උඩරම් press කරා. ඕකේ? මේ විදිහට. ඒකත් ලොකු වැරද්දක්. වැරද්දක් කියන්නේ පොඩි වැරදි. මේවා ඔයාලා කරනවා හොඳට. ඒ වුණාට මේ පොඩි දේවල් හදාගත්තොත් හොඳට upper chest එක 80ක් 90ක් ફોකස් කරන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි
range of motion එක short එකකින් cut කරන එක. මේ විදියට. right? මෙහෙම ගේනවා. eye level එක නත් උඩට 1 2 3 මේ විදියට. මේක කරන්න එපා. එකකින් වෙන්නේ ඔයාගේ shoulder එකට pressure එක යන එක විතරයි. ඒක නිසා ඒ විදියට range of motion එක short එකකින් cut කරන්න එපා. හරිද? range of motion එක මේ විදියට තියෙන්නේ මේකේ. දැන් ඔයාට ඕනනම් 3 2 1 මේ වගේ eye level එකට ගෙනාවා. ඊට පස්සේ 1 second pause 1 3 2 1 1 second pause 1 ඒ විදියට. හරිද? ඒකත් එක වැරද්දක්. ඉතින් ඒකත් හදාගත්තොත් ඔයාට upper chest එක තවත් හොඳට focus කරන්න පුළුවන්, engage කරගන්න පුළුවන්. ඊළඟ වැරද්ද තමයි ඔයාලා කරන මේ විදියට අරගෙන හරිද මෙහෙම උඩට ප්‍රෙස් කරනවා මම දැකලා තියෙනවා මෙන්න මෙහෙම උඩට දැන් අපි මේ ගන්නනේ හරිනම් මේ ගන්නට මේ කියන්නේ ෂෝල්ඩර් එක මෙහෙම කරලා එක්ස්ටෙන්ඩ් කරන්නේ නැහැ හරිද දැන් ගෙනාම eye level එකට හරිද range of motion මේ ගන්නට ඕකේ ඊට පස්සේ මේ ගන්නට විතරයි යත යන්නේ මෙහෙම කරලා එක්ස්ටෙන්ඩ් කරන්නේ නැහැ ෂෝල්ඩර් දෙක මෙතනින් මෙහෙම එක්ස්ටෙන්ඩ් කරන්නේ නැහැ හරිද මේ විදිහට chest එක උඩට මේ ගන්නට ගේන්නේ මේ ගන්න මෙහෙම කරන්නේ නැහැ මේ දැන් එක්ස්ටෙන්ඩ් කරන්නේ නැහැ shoulders ඉතින් මේ වගේ වැරදි තමයි තියෙන්නේ බාබෙල් එක ගත්තත් ඩම්බෙල් එක ගත්තත් මේ දෙකෙන්ම ඔයාලා මේ වගේ වැරදි පොඩි වැරදි කරනවා ඉතින් මේ දේවල් හදාගත්තොත් ඔයාලට හොඳ upper chest එකක් build කරගන්න පුළුවන් අනිවාර්යෙන් මම හිතනවා මේක වටිනවා ඇති කියලා ඔයාලට අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් subscribe කරන්න මගේ channel එක අපි අඟ හදමු